ඔබ හිතන්නේ ඔබ ජීවත් වෙන්නේ නිදහස් ලෝකයක කියලාද? ඔබ හිතන්නේ ඔබේ සෞඛ්‍ය, ඔබේ ජීවිතය ගැන තීරණ ගන්නේ ඔබ කියලාද? නෑ නෑ. ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස්. ගොඩක් දරුණුයි. මොහොතකට හිතන්න මුළු ලෝකයම එකපාරටම නතර වෙනවා. බිලියන ගණන් මිනිස්සු Tamanගේ ගෙවල් ඇතුළෙම හිර වෙනවා. හුස්ම ගන්නත් බයේ මුහුණු ආවරණ දාගෙන ඉන්නවා. මේක නිකම්ම ස්වභාවික වුණු දෙයක්ද? නැත්නම් කවුරු හරි මේ හැම දෙම කලින්ම සැලසුම් කළාද? අද මම මේ වීඩියෝව තුලින් කියන්න යන්නේ හුදෙක්ම වෛරසයක් ගැන නම් නෙවෙයි. මනුෂ්‍ය ඉතිහාසය තුල ලියවුණු අන්තෘත්වම කුමන්ත්‍රණය ගැන. මනුෂ්‍යත්වය කියන සිතියමෙන් කොටසක් මකලා දාන්න ලෝකයේ බලවතුන් ප්‍රහසේම ගහපු මාරක ගැටයක් ගැන. එහෙමනම් වීඩියෝ එකට ගිහින් බලමු. අදින් පස්සේ ඔබ ලෝකය දකින විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. අපි යමු 2015 අවුරුද්දට. ලෝකේ හරිම සාමකාමීව ගෙවී යද්දී එක්තරා පුද්ගලයෙක් ටෙඩ් ටෝක් වේදිකාවට ගොඩ වෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ලෝකයේ ධනවත්ම මිනිසෙක් වන බිල් ගේට්ස්. ඔහු එදා කිව්වේ මොකද්ද? අනාගතයේදී අපිට මුහුණ දෙන්න වෙන්නේ යුද්ධයකට නෙමෙයි, මාරක වෛරසයකට කියලා තමයි ඔහු කිව්වේ. ඔහු ඉතා පැහැදිලිව කිව්වා ලෝක ජනගහනයෙන් ලක්ෂ 35ක් පමණ මිය යන මහා වසංගතයක් එනවා කියලා. ඇයි ඔහු එහෙම කිව්වේ? ඔහු දෛවඥයෙක්ද? නැත්නම් ඒ වෙද්දි තිරය පිටුපස දියත් කරලා තිබුණු ඒ මාරක සැලසුම ගැන ඔහු දැනගෙන හිටියද? 2015 දී ඔහු සිදු කරපු ඒ අනාවැකිය 2019 වෙද්දි අකුරටම ඉටු වුණා. හැබැයි ඔහු කිව්වටත් වඩා වැඩියෙන් ලක්ෂ 70කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් මේ ලෝකයෙන් අතුගා දැමුණා. මේක හම්බයක් කියලා ඔයාට තාමත් හිතනවා නම් ඔබ ඉන්නේ ලොකු මුලාවක. මේ හැමදේම පිටුපස ඉන්නේ කවුද? ඒ තමයි ලෝකේ ඉහළම බලවතුන්. ඒ කියන්නේ එලයිට් කල්ලිය. එහෙම නැත්නම් ඉලුමිනාටි සංවිධානය. ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කයක් තියෙනවා. ඒ තමයි ජෝර්ජියා ග්වයිඩ්ස්ටෝන්ස් වල පවා කොටලා තිබුණු විදියට ලෝක ජනගහනය මිලියන 500ක් දක්වා අඩු කරන එක. ඔවුන්ට මේ ලෝකය පාලනය කරන්න නම් ජනගහනය පාලනය කරන්න වෙනවා. ඕනවට වඩා බුද්ධිමත් මිනිස්සු ඉන්න එක ඔවුන්ට කරදරයක්. ඒ නිසා ඔවුන් තෝරගත්තේ ජීව විද්‍යාත්මක අවියක්. 2019 ඔක්තෝබර් මාසයේ ඒ කියන්නේ මේ වෛරසය චීනයෙන් වාර්තා වෙන්න මාස 2කට කලින් නිව්යෝක් නගරයේ ලොකු පෙරහුරුවක් තිබුණා. එදා බලවත් ආයතන එකතු වෙලා මොකද්ද කළේ? ලෝක ව්‍යාප්ත වෛරසයක් ආවොත් ඒ පාලනය කරන්නේ කොහොමද කියලා සිමියුලේෂන් එකක් කරපු එක තමයි එදා කරේ. හිතන්න වෛරසයෙන් නම් මාස 2කට කලින් ඒ වෛරසය ගැනම පෙරහුරුවක් පවත්වනවා. මේක සැකයක් නෙමෙයිද? මෑතකදී ලෝක ප්‍රකට හැකර් කණ්ඩායම් කිහිපයක් සහ සමහර විසල් බ්ලෝවර්ස්ලා ඩාර්ක් වෙබ් එක හරහා ලිපි වගේක් ලීක් කරා. ඒ ලේඛනවලට අනුව චීනයේ වුහාන් ලැබ් එකට අරමුදල් ගලාගෙන ආවේ ඉතාමත් අద్භූත මාර්ගවලින්. හැකර්වරුන් පෙන්වා දෙන විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ මහා කුමන්ත්‍රණයේ කොටස්කරුවන්. සමහර හැකර්වරු සොයාගෙන තිබෙනවා රහස් ඊමේල් පණිවිඩ. ඒවායේ සඳහන් වෙන්නේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ආකාරය සහ එන්නතක් කරහා ඩිජිටල් හැඳුනුම්පතක් ශරීරගත කරන්නේ කොහොමද කියන එක ගැන. මේක නිකම්ම සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඔබව ඩිජිටල් වහලෙක් කරන මෙහෙයුමක්. කුමන්ත්‍රණයේ දරුණු බව මේ වෙද්දී අපිට හොඳටම පේනවා. ඔබ ඔබේ වටපිටාව දෙස පොඩ්ඩක් බලන්න. අද වෙද්දී තරුණ පිරිස් කොපමණ ප්‍රමාණයක් හිටි හැටියේම හෘදයාබාධ වලින් මිය යනවද? ක්‍රීඩා පිටිමැද ක්‍රීඩකයෝ හදිස්සියෙම ඇදගෙන වැටෙනවා. කිසිම ලෙඩක් නැති තරුණයෝ නිින්දේදීම මිය යනවා. වෛද්‍ය විද්‍යාවටත් මේවා පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම උනේ මොකක්ද? අර බලහත්කාරයෙන් විදපු එන්නතාරහා මිනිස් සිරුරේ රුධිරය කැටි ගැසීමේ අසාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මේක ඔවුන්ගේ සැලසුමේම තවත් කොටසක්. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් වඳභාවයට පත් කිරීම හෝ දීර්ඝකාලීන රෝගී පරපුරක් බිහි කිරීම හරහා ඔවුන්ගේ ඖෂධ මාෆියාව නඩත්තු කිරීමත් මේ කුමන්ත්‍රණයේම එක්තරා කොටසක්. ඇයි සමහර රටවල් එන්නත් නොගත්ත මිනිසුන්ට රැකියා අහිමි කළේ? ඇයි මිනිසුන්ගේ ගමන් බිමන් තහනම් කරේ? ඒක සෞඛ්‍ය ආරක්ෂාවට නම් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම පාලනය අත්පත් කරගන්න කරපු පෙරහුරුවක්. මිනිසුන්ගේ ජානමය ව්‍යුහය පවා වෙනස් කළ හැකි තාක්ෂණයක් මේ එන්නත් හරහා අත්හදා බැලුවා. පැය ගණනක් පුරා කතා කරන්න පුළුවන් සාක්ෂි ලෝකේ පුරා විසිරිලා තියෙනවා. බොහෝ ආයතන මේ වසංගත කාලයේ Tamanගේ ලාභය 100,000 ගුණයකින් වැඩි කරගත්තා. සාමාන්‍ය මිනිහා හිඟන්නෙක් වෙද්දි බලවතුන් තව තවත් බලවත් වුණා. මේක ග්‍රීට් රීසෙට් එකේ ආරම්භය. ඔවුන්ට ඕනේ ඔබව සදාකාලිකව බියකින් තියන්න. ඊළඟට එන වසංගතය මීට වඩා දරුණු වෙන්න පුළුවන් කියලා ඔවුන් දැන්ම ප්‍රචාරය කරනවා. ඒ මොකද කිව්වොත් ඔවුන් ළඟ ඒක දැනටමත් සූදානම් කරලා තියෙන නිසා. අපිව පාලනය කරන්න අපේ හුස්ම පවා මනින හස්තයක් මේ හැම දෙයක්ම පිටුපස ඉන්නවා. ඉතින්
මේ කරුණු දිහා බැලුවම ඇත්තටම ඔබට මොකක්ද හිතෙන්නේ? මේක ස්වභාවිකව වුණු දෙයක්ද? නැත්නම් මනුෂ්‍ය සංහාරයක් සඳහා ඉලුමිනාටි වැනි සංවිධාන බලවතුන් රහසේ දියත් කරපු මෙහෙයුමක්ද? ඔබේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මම දන්නවා මේ වගේ දේවල් කතා කරන එක අවදානම් සහගතයි. හැබැයි සත්‍ය කවදා හරි දවසක ලෝකයට හෙළි වෙන්නම ඕන. ඉතින් මේ වගේ තවත් අභිරහස් සහ හෙළි නොවුණු සත්‍ය ගැන දැනගන්න සිලොන් ජීනියස් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරලා තවත් අයට බලන්නත් ෂෙයා කරන්න. මාත් එක්ක ඍජුව සම්බන්ධ වෙන්න වගේම ඔබේ අදහස් මාත් එක්ක බෙදා ගන්නත් සිලොන් ජීනියස් අපේ Facebook page එකත් follow කරලා තියාගන්න. ඉතින් අඳුරට බය වෙන්න එපා. අඳුරේ හැංගිලා තියෙන ඇත්ත දකින්න උත්සාහ කරන්න. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට නිරෝගිමත් සුවදායී දිවියක් ප්‍රාර්ථනා කරනවා.